ඉස්සර අවුරුදු කාලෙට අපි දන්නේ කාලයක ඉඳලා මේ කොහා කෑ ගහනකොට කොහාගේ හඬ ඇහෙනකොට අපි දන්නවා මේ අවුරුදු එනවා කියලා. ඒක ආයි ඉතින් අපිට මතක් කරලා දෙන සාම්ප්‍රදායික ක්‍රමේ. දැන් ඒකට තව එකක් එකතු වෙලා තියෙනවා. මොකද්ද මේ අවුරුදු කිට්ටු වෙනකොට මේ මාධ්‍ය හරහා හැම තැන්වලම කෑකෝ ගහනවා මේ අවුරුදු චාරිත්‍ර නැකත් සම්බන්ධව. මේ නැකත් හැදුවා වැරදි, සුබ මුහූර්ත හදලා තිනවා වැරදි, මේ නැකත් වැරදි, අර නැකත් වැරදි කියලා මහා ලොකු කතාවක් යනවා. මහා ආందోලනයක් යනවා. මේකේ ඉතින් අලගිය මුලගිය තැන් කතා කරන්න කිව්වොත් නිකන් කාලේ නාස්ති වෙනවා. ඇත්තටම ජ්‍යොතිෂයේ සාමාන්‍ය ධර්මයට ඉගෙන ගත්ත මිනිස්සෙක් දන්නවා මේ අවුරුදු උදාවත් එක්ක ඒ ඇතිවෙන නොනැගතය තුල නැකත් නැහැ කියලා. ඉතින් මේක කවුරු හැදුවත්, හිටපු මිනිස්සු හැදුවත්, අලිත් මිනිස්සු හැදුවත් මේවට නැකත් නැත. ඕක තමයි ඇත්ත කතාව. රටම එකතු වෙලා සංස්කෘතික මංගල්‍යයක් සමරන්න එක වෙලාවක් හදලා දෙන එක විතරයි මේ ජ්‍යොතිෂ වේදියාට තියෙන්නේ. ඒක සමරන්න සුදු මේ රෑ 12ට ඊළඟට ඉරු බහැලා ගිහිල්ලා මේ ගෙවල් වල කන කාලා බීලා ඉවර වෙච්ච වෙලාවට මේ මිනිස්සුන් බඩගින්නි තියාගෙන මේවා කරන්න අවශ්‍ය නැහැ. මේවා කරන අපි එදා ඉඳලා සාම්ප්‍රදායිකව ආපු ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක අනිත් එක තමයි මිනිස්සුන්ට සිංහල අවුරුද්ද අතාරින්න බෑ. හැබැයි මේ ජ්‍යොතිෂය අතාරින්න පුළුවන්නේ. ඒක නිසා ওই කවුරු කෑ ගැහුවත් මිනිස්සු පිළිගන්නේ තමන්ගේ සංස්කෘතික උරුමය විතරයි. මේ සිංහල බෞද්ධ රටක මිනිස්සුන්ට අවශ්‍ය දේ විකෘති නොකර තියන්න ඔය ජ්‍යොතිෂ්‍ය කට්ටිය කොහොම උතරින් අතු ගාලා දාන්න අවශ්‍ය නැහැ උකට. ඇත්ත කතාව ඔච්චරයි.